අපි අද කතා කරමු 2024 හරිද O level maths එකට ආපු ජ්‍යාමිතිය ගානක් ගැන. මේක ඇවිල්ලා තියෙන්නේ පළවෙනි ප්‍රශ්න 25 දෙවෙනි ප්‍රශ්නය විදිහට. හරි බලමු මේක අපි හදන්නේ කොහොමද කියලා. මොකද්ද මේකේ හොයන්න තියෙන්නේ? B A E කියන මෙන්න මේ කෝණය තමයි අපිට හොයන්න ඕනේ. ඒක හොයන්න ඉස්සරලා අපිට පුළුවන් මෙන්න මේ කෝණය හොයාගන්න අංශක 180න් 70ක් අඩු කරපුවා. ඇයි? එහෙම වෙන්නේ මෙතන තියෙන්නේ සරල රේඛාවක්. එතකොට අපිට සරල රේඛාවක් මත පිහිටන බද්ධ කෝණවල අයික්‍ය අංශක 180යි කියන එකෙන් අපිට ගන්න පුළුවන් මෙතන කෝණය අංශක 110යි කියලා. හරි. එතකොට අපි මෙන්න මේ කෝණය දන්නවා දැන් අංශක 110යි. දැන් අපි මෙන්න මේ AB හා CD කියන රේඛා දෙක සමාන්තර නිසා මෙන්න මේ කෝණයත් අපි දන්නවා. ඒ කොහොමද? මේ දෙක සමාන්තරයි. එතකොට මෙන්න මෙහෙම Z හැඩයට තියෙන ඒකාන්තර කෝණ සමාන නිසා හරිද? එතකොට අපිට කියන්න පුළුවන් මෙන්න මේ කෝණ දෙක සමානයි කියලා. එහෙනම් මෙන්න මේ කෝණයත් අංශක 40ක් වෙනවා. එතකොට අපිට හොයන්න ඕනේ BAE එක. එයාගේ කියන්නේ මේක. දැන් අපිට පේනවා AEB කියන්නේ ත්‍රිකෝණය. එතකොට ත්‍රිකෝණයක අභ්‍යන්තර කෝණ වල අයික්‍ය අංශක 180ක් වෙනවා කියන එකෙන් අපිට මෙන්න මේ කෝණය හොයන්න පුළුවන්. මෙන්න බලන්න. එතකොට අංශක 180 සමාන වෙනවා අංශක 110 ධන 40 ධන මෙන්න මේ හොයන්න කියන කෝණයට BAE කියන කෝණයට. එතකොට අපේ BAE කියන කෝණය එනවා මෙන්න මේ 180න් මේ කෝණ දෙක අඩු කරපුවාම එතකොට BAE කියන කෝණය එනවා අංශක 30ක් කියලා. හරි ලේසි ගානක් තමයි මේ ඇවිල්ලා තියෙන්නේ.